හැමට ආයුබෝවන් මම දේවගැති ජ්‍යොතිෂවේදී ගයන් සංජීව කුස්සෝවිට ගම්පා. ඇත්තටම අද ඔයාලට කතා කරන්න ආවේ මම වරම් ආරූඪ ගැන කතා කරා මීට කලින් වීඩියෝ වල. මේ වරම් ආරූඪ වල මම ඔයාලට අද කතා කරන්නේ හොඳ වරමක් කියන්නේ මොකද්ද? හොඳ වරමක්. ඇත්තටම විවිධ වරම් වර්ග තියෙනවා. චින්තාමුණ්ඨක, කර්ණාමුණ්ඨක, ආරූඪ වරම්, සිහි වරම් ඔය විදිහට. කර්ණාමුණ්ඨකේ ගත්තහම ඇත්තටම දේවතාවෙක් අල්ලලා ඥාති දේවතාවෙක් බන්දලා කර්ණාමුණ්ඨකේ ගන්න පුළුවන් මන්ත්‍ර ශක්තිය භාවිතා කරලා. යම් ඥාතියෙක් යම් ශක්ති බලවේගයක් කනට කියන දේ තමයි කර්ණාමුණ්ඨකේ කියන්නේ. ඊළඟට චින්තාමුණ්ඨකේ. මේක ඇවිල්ලා අපේ හිතට දේවල් දැනෙන්න සලස්වනවා. මේක චින්තාමුණ්ඨකේ. ඊළඟට තියෙනවා අපේ ආරූඪ වරම. මේ ආරූඪ වරම අර දෙකට වැඩිය හොඳයි. ඊළඟට තියෙනවා ආරූඪ වලත් සිහි ආරූඪ සහ සිහි නැති ආරූඪ සහ මද සිහි ආරූඪ. හොඳට දැනගන්න. මෙන්න මේ වරම් වල ඉතාම වටිනා වරම තමයි මතක තියාගන්න සිහි වරම. සිහි වරම මතක තියාගන්න. මේක ඇත්තටම වරම් වල ඇවිල්ලා මණිකක්. මණිකක් වගේ දෙයක්. සිහි වරම් තියන අය බොහෝම අඩුයි. ඒගොල්ලොන්ට මේ ඇඟ වෙවුලන්න ආරූඪ ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට මන්ත්‍ර ටික නිකන් හිටගෙන කායෙක් හරි කතා කරන ගමන් මන්ත්‍ර ශක්තිය කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙනෙක්ගේ අපි පේන බලනවා නැත්තම් මොනවා හරි දැනගන්න දෙයක් ඕන නම් එයාලට ආරූඪේ නැතුව මේක කියන්න පුළුවන් දැනෙනවා. කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ හොඳ සිහි වරමක. එතකොට මතක තියාගන්න සමහර වරන් තියෙනවා ආරූඪ වුණාට පස්සේ මෙලෝදියක් මතක නැහැ. ටක් ගාලා බිම වැටෙනවා. කවුරු හරි අල්ලලා අතපය දිගෑරලා හදන්න ඕනේ ඔයගොල්ලෝ දැකලා ඇති. සිහි වරම් වල එහෙම නැහැ. යාට වරම නිදහසේ ඇඟෙන් ඉවත් වෙනවා. ඇඟට නිදහසේ එනවා. ඇත්තටම මතක තියාගන්න සිහි වරම ඇඟෙන් යන්නේ. ඒක මං අත්දැකීමෙන් කියන්නේ. මම ඇවිල්ලා සිහි වරමක් තියෙන දේවගැතිවරේ. අවුරුදු 20ක අත්දැකීම් තියෙන අවුරුදු 20ක් දෙවියන්ට වැඳුම් පිදුම් කරපු දේවගැතිවරයෙක් වශයෙන් තමයි මේ අත්දැකීමෙන් කියන්නේ. අපේ සමහර ජ්‍යොතිෂ කටයුතු කරන මේ গুপ্ত විද්‍යා කටයුතු කරන අයත් මේ වරම් වලට එක එක ආඩපාලි කියනවා. මොකද දන්නවද මේ ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම වරම් නැහැ. වරම් නැති අය වරම් ගැන කියනවා. වරම් නැති අය වරම් ගැන උගන්වනවා. ඇත්තට මේක අර හරියට පීනන්න බැරි කෙනෙක් පීනන්න උපදෙස් දෙනවා වගේ වැඩක්. වරමක් තියෙන්න ඕනේ වරම ගැන දැනගන්න. වරමක් තියෙන කෙනෙක් තමයි වරම ගැන දන්නේ. ඒක නිසා මතක තියාගන්න සමහරු කියනවා කියන දේවල් ඔයගොල්ලෝ හොඳ සීබුද්ධියෙන් අවබෝධ කරගන්න. මේ গুপ্ত විද්‍යාව දන්න ඔක්කොමටම වරම් නැහැ. වරම් ඊළඟට සිහි වරම් තියන අය ඉන්නේ බොහොම අල්පේක්ෂයි. 100ට එකක් දෙකක් සිහි වරම් තියන අය ඉන්නේ උපරිම ගත්තොත් 100ට 5යි. සිහි වරම් තියන අය හරීම අඩුයි. මේක සිහි වරම මතක තියාගන්න මණිකක් මං කලින් කිව්වා වගේ. සිහි වරම ඇත්තටම සිහි වරම් තියෙන කෙනාට මන්ත්‍ර ශක්තිය, පේන කීමේ හැකියාව, තමන්ට ආරක්ෂාව ඕනම දෙයක් හැම වෙලෙම තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ මොනම වරම තිබ්බත් මතක තියාගන්න ඕගොල්ලෝ මේ গুপ্ত විද්‍යාව කියන කොටස ඉතා හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. නැත්තම් මේ වරම් හැමදාම තියෙන්නේ නැහැ. වරම් එනවා යනවා. හැබැයි සමහරු කියනවා වරම් තියෙන්නේ අවුරුද්දයි 2යි 5යි එහෙම එකක් නැහැ. දැන් මගේ වරම අවුරුදු ගාණක්. තාම ඉතා හොඳින්ම ක්‍රියාත්මක වෙනවා. ඉතා හොඳින් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ අවුරුදු 5යි ඒවා බොරු. මේක සිහි වරමක් තියෙන මම අත්දැකීමෙන් කියන්නේ. අපේ වරම් හොඳ ආකාරයෙන් තාම ක්‍රියාත්මකයි. වරමක් ආපුවාම මතක තියාගන්න මන්ත්‍ර කියන්න පුළුවන් ඉන්න ඕනේ. සමහර වරම් වල තියෙන අයට මන්ත්‍ර කියන්න බෑ. වරමකින් මන්ත්‍රය කියන්න බැයි නම්
ඒක වැඩක් නෑ. ඒක ආරූඪයක්. වරමන් නෙමෙයි මං කලින් වීඩියෝ එකේ කිව්වා මතක තියාගන්න. ඕන වරමක් මතුරන්න ඕන මන්ත්‍රයක් මතුරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. හොඳ වරමක. ඕනම ප්‍රබල බන්ධනයක්, ඕනම ප්‍රබල මන්ත්‍රයක්, දිස්ති මන්ත්‍රයක්, ප්‍රාණ මන්ත්‍රයක්, පලිප්පුවක්, පුටයක්, සිද්ධියක්, එතනින් ගියාම බන්ධනයක්, ඉනා බන්ධනයක්, ඕන කැපිලා ඕනම දෙයක් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ හොඳ වරමකට. මතක තියාගන්න. එතකොට මේ වරන් වල තව හොඳ වරමක මතක තියාගන්න බොහෝ ලක්ෂණ තියෙනවා මම මේ කෙටියෙන් කියාගෙන යන්නේ. හැබැයි මොන වරම තිබ්බත් ඕගොල්ලෝ මේ গুপ্ত විද්‍යාව කියන දේ හොඳින් අධ්‍යයනය කරන්න නැත්නම් මේකේ පැවැත්මක් නැහැ. ඊළඟට මතක තියාගන්න. අපේ මේ ඉන්නවා මේ ආශ්‍රිත කටයුතු කරන අය. ජ්‍යොතිෂ වැඩ කරනවා. කේන්දරේ බලනවා. පලාපල ලියනවා. අපල විස්තර ඒවා ලියලා දෙනවා. අපලෙට මොනවද කරන්න ඕනේ වුණාම අපි කියමුකෝ ඒ රාෂ්ටකයක් තියෙනවා කියලා. ඒ රාෂ්ටකයට බාරහාර වෙන්න යන්ත්‍රයක් දාගන්න ඒ කටයුතු ලියලා දෙනවා. හැබැයි ඒගොල්ලෙන් නෑ අපි ඒව යන්ත්‍ර හදන්නේ අපි. අපි මේ ඒ දෙහි කපන්නේ. අපි මේ ඒව කරන්නේ. බාරහාර වෙන ඒව කරන්නේ ජ්‍යොතිෂ විතරයි. එහෙම වැඩක් නෑ. මතක තියාගන්න. ඊළඟට සමහරු ඉන්නවා දේවාල වැඩ විතරයි. කේන්දරයක් හදන්න දන්නේ නැහැ, කේන්දරයක් බලන්න දන්නේ නැහැ, නැකතක් හදන්න දන්නේ නැහැ. තව ඉන්නවා මතක තියාගන්න. ජ්‍යොතිෂ දන්නවා, දේවාල වැඩ කරනවා, හැබැයි වාස්තු විද්‍යාව දන්නේ නැහැ. එතකොට කොහොමද මේගොල්ලෝ අංග සම්පූර්ණ වෙන්නේ? යන්ත්‍රයක් අඳින්න දන්නේ නැහැ. කොහොමද මතක තියාගන්න අපි ගාවට කෙනෙක් ආපුවාම මොකක් හරි කරදරයක් නිසා කේන්දරයක් අරන් එනවා. ආවට පස්සේ අපි මේ කේන්දරේ ඉස්සරෝම හදන්න දැනගන්න ඕනේ. පලාපල කියන්නේ මේ අනුන්ගේ පොතකට පලාපල කියලා වැඩක් නැහැ. කේන්දරේ හදන්න දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට කේන්දරේ හදලා පලාපල කියන්න ඕනේ. මෙයාට අපල සුබඵල සියලු දේවල් කියන්න ඕනේ. ඊළඟට අපල වලට මොකද්ද කරගන්න ඕනේ කියලා දෙන්න ඕනේ. ඊළඟට අපල වලට ඕනේ දේවල් ටික කරලා දෙන්න ඕනේ අපි. තව කෙනෙක් ගාවට යන්න බෑනේ. මොකයි අපි ගෙයක් හදන්න බාස් කෙනෙකුට දුන්නාම බිත්ති බඳින්න එක්කෙනෙකුයි, ගල් බඳින්න එක්කෙනෙකුයි, කපරාදු ගන්න එක්කෙනෙකුයි, ෆවුන්ඩේෂන් දාන්න එහෙම බෑනේ. බාස් ඔක්කොම කරන්න ඕනේ. ඒ වගේ තමයි මතක තියාගන්න. සාමාන්‍ය කරදරයක වැටුණු මිනිහෙක් පුද්ගලෙක් අපි ගාවට ආපුවම අපි සියලු කටයුතු කරලා දෙන්න ඕනේ. කේන්දරේ බලන්න ඕනේ, අපල වලට වතාවත් කරන්න ඕනේ, අන්තරේ දාලා දෙන්න ඕනේ. සෙත් කවියක් ඕන නම් ලියලා දෙන්න ඕනේ. ඒවා දැනගන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න සමහර විට මෙයාට යම් කෙනෙක් එනවා කරදරයි කියලා. කරදරේ එන්නේ කේන්දරේනුත් නෙමෙයි. ග්‍රහපලයකුත් නැහැ. මේ අත්දැකීමෙන් කියන්නේ මං. මොකද මේ අවුරුදු ගානක අත්දැකීම් වලින් කියන්නේ. එයාගේ කේන්දරේ කිසිම අපලයකුත් නැහැ. එයාට වෙන කරදරයකුත් නැහැ. බලපුවාම තියෙන්නේ මොකද්ද? භූමියේ වාස්තු දෝෂයක්. gedara ඉන්න වාස්තු දෝෂයක්. එතකොට වාස්තු විද්‍යාව දැනගෙන ඉන්න ඕනේ මේ කටයුතු කරන්න නම්. වාස්තු විද්‍යාවත් අනිවාර්යයි ඉගෙන ගන්න. වාස්තු දෝෂ නිසා කරදර වෙනවා. විවිධ කරදර එනවා, දියුණුව කඩා වැටෙනවා, කීලක්ෂා නැති වෙනවා, අමුදරුවන්ට පෞල් ජීවිත කඩා වැටෙනවා, විවාහ දෙදරා යනවා. ඒක නිසා මේ සියලු දේවල් ඉතා හොඳින් අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. මම අවුරුදු ගාණක් අධ්‍යයනය කළා ඉගෙනගෙන විවිධ ගුරුවරුන්ගේ ගුරුහරුකම් ලබාගෙන විවිධ ගුරුවරුන් ගාව කටයුතු කළා. ඉගෙනගත්ත විෂයක් මේක. ඒක නිසා මතක තියාගන්න මේ බාගෙට වැඩ කරන අය ගාවට යන්න එපා. එක කොටසක් කේන්දර විතරක් බලනවනම්, දේවාල වැඩ විතරක් කරනවනම්, වාස්තු විද්‍යාව විතරක් කරනවනම් ඒගොල්ලෝ ගාවට යන්න එපා. ඒගොල්ලෝ විශේෂයෙන් කොටසයි දන්නේ. බාගෙට වැඩ දන්න අය. ඒ අය ගාවට ගිහිල්ලා ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඒක නිසා මතක තියාගන්න හොඳ වරමක් සහ මේ විෂය කියන හොඳ වරමක් එනකොට මේ විෂය දැනුමක් තියෙන්න ඕනේ. ඕගොල්ලෝගේ වරම හොඳ වෙනවා වගේම ඕගොල්ලෝ මේ න්‍යායාත්මක තියරි දැනුම, ජ්‍යොතිර්විද්‍යාව, වාස්තු විද්‍යාව, අංක විද්‍යාව, සෙත් කවි කලාව මේ සියලු විෂයන්ගෙන් පරිපූර්ණ වෙන්නේ. එතකොට තමයි හොඳ වරමකින් වැඩ ගන්න පුළුවන්. මතක තියාගන්න. ඒක නිසා ඕගොල්ලෝ මේක අධ්‍යයනය කරන්න, අධ්‍යයනයකින් තොරව මේක කරන්න යන්න එපා. එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? දේවාල කඩ වැටෙනවා. මන් දන්න දැන් ඕන තරම් දැන් තියෙනවා දේවාල කඩ. මිනිස්සු කියන්නේ දේවාල කඩනේ දැන්. ඇත්තටම ඒක ඇත්ත. දේවාල කඩ තමයි. මොකද
වැඩක් කරන්න හරියට දන්නේ නැහැ. කොහේ හරි කීයක් හරි රස්සාවක් නැතුවම මොකක් හරි කීයක් කොහේ හරි හොයාගන්න මොනවා කරනවා. අපි හම්බ කරන්න මේ গুপ্ত විද්‍යාව වැඩ ජ්‍යොතිෂ වැඩ කරන අය නෙමෙයි. මට වෙනම ආදායම් මාර්ග තියෙනවා. මේ වැඩ කරන්නේ මේ විෂයට තියෙන ආදරයට. විෂය ඉගෙන ගන්න තියෙන උවමනාවට සහ දෙවියන්ට තියෙන ලැබිකමට ගැතිකමට. රස්සාවට නෙමෙයි. ඒක නිසා මතක තියාගන්න මේ කීයක් හරි හොයාගන්න මේක කරන්න යන්න එපා. මේක ඔයාලට මරණින් මතු දුක් විඳින්න වෙන වැඩක්. ඒක නිසා හොඳ වරමක් ලබා ගන්න. අනිත් එක මතක තියාගන්න හොඳ වරමක් එන්නේ කාලාන්තරයක් දෙවියන්ට වැඳුම් පිදුම් කරාම. කාලාන්තරයක් දෙවියන්ට වැඳුම් පිදුම් කරාම තමයි හොඳ වරමක් ලැබෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ තමයි හොඳ වරමක් ලැබෙන්නේ කියන එක ඉතා හොඳින් මතක තියාගන්න. එකපාරට ඇඟට එන ඒවා හොඳ වරන් නෙමෙයි. ඒවා නිකන් ආරූಢයක් යාන්තම් වරමක් කරගන්න පුළුවන්. නමුත් ඉතින් දීර්ඝ ගමනක් යන්න බෑ. මතක තියාගන්න. ඒක නිසා හොඳ ගුරු ඇසුරක් ලබා ගන්න. හොඳින් පොත්පත් අධ්‍යයනය කරන්න. හැම වෙලේම අධ්‍යයන කටයුතු වල මේවා සම්බන්ධ කරන්න, හොයන්න, බලන්න, මන්ත්‍ර පාඩම් කරන්න, වාස්තු විද්‍යාව අත්දැක බලන්න, වාස්තු විද්‍යාව දැනුම ගන්න. ඒ දේවල් මේ গুপ্ত විද්‍යාව, ජ්‍යොතිර්විද්‍යාව මේ සියලු විෂයන් එක්ක ඉතා හොඳින් හැම වෙලෙම ගනුදෙනු කරන්න. එතකොට තමයි මේ විෂයෙන් ගමනක් යන්න පුළුවන්. ඒක නිසා ඔයාලට මේ දේවල් දැන ගැනීම මම වැදගත් කියලා හිතලා තමයි මේ වීඩියෝ එක කරේ. මම ජ්‍යොතිෂවේදී දේවගති ගයන් සංජීව කොස්සෝවිට ගම්පහ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕනම වෙලාවක මාව මතන්න. සැමට තෙරුවන් සරණයි.